යාළුවනේ මගේ YouTube channel එකට සාදරයෙන් ඔයගොල්ලන්ව පිළිගන්නවා. අද මම කියා දෙන්නේ කොහොමද YouTube එකේ දිනවන වීඩියෝ එක ඔයගොල්ලන්ගේ PC එකට වරින් libraries වලට download කරගෙන ඒ libraries වලින් pen එකට දාගන්න දක්වා නිවැරදි මම කියා දෙනවා. මම කියා ඉස්සෙල්ලා වැඩි කතා නැතුව මතක් කරගන්න විශේෂ කාරණේ තමයි මගේ YouTube channel එක download subscribe bell icon එක click කරලා තියාගන්න මම වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න පුළුවන් නැත්නම් ඒක හොයාගන්න හරි අමාරුයි. මෙතන තියෙනවා blue stack වීඩියෝ ඒ වගේ මම ගොඩක් YouTube වීඩියෝ ඔයගොල්ලෝ ඒවා subscribe කරලා bell icon comment දාන්න ඔයගොල්ලෝ දන්නේ දෙයක් තියෙනවා. වැඩි කතා නැතුව යමු වීඩියෝ මම ඕපන් කරගන්න new tab එක. ඒකෙන් ඔයගොල්ලෝ YouTube එකට login වෙන්න ඕනේ. ඇයි YouTube එකට login වෙන්නේ? කියලා ප්‍රශ්නයක් YouTube එකේ download කරලා තියෙනවා. ඔයගොල්ලෝ PC එකට සර්ට් YouTube එක download කරලා තිබ්බට හරියන්නේ නැහැ. එන්නේ link එක තමයි අපිට අවශ්‍ය. එන්නේ YouTube එක ඔයගොල්ලෝ මේ විදිහට Google web browser එකට ගිහින් www.youtube.com කියලා හරි ගහන්න නැත්නම් YouTube කියලා task bar එකේ YouTube කියලා ගහන්න login වෙන්න පුළුවන්. මේ විදිහට නැත්නම් YouTube කියලා ගහලා මේ link එකෙන් login වෙන්නත් පුළුවන්. මම මෙතන මේක මගේ ඉන්ටර්ෆේස් එකක පෙන්නන හින්දා මම මේකෙන් login වුණා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කැමති නම් ඕන වීඩියෝ මේ වීඩියෝ එක මේ ඕනම වීඩියෝ එකක් මගේ කියලා නෑ ඕනම වීඩියෝ එකක් ඉස්සෙල්ලම ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න දාගන්න ඕනේ. ඉස්සරම කියා දෙන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට download කියන එකනේ ඒ වුණාට මම මේ download කියන එකෙන් අපිට ඒ download කියන එකෙන් ලබා ගන්න බෑ. ඒ හින්දා මේ YouTube එකෙන් කරලා තියෙන අසාධාරණය මම download කියන එකෙන් ලබා ගන්නේ නෑ. ඉතින් මම මෙන්න මේ විදිහට කැමති වීඩියෝ එක මේ විදිහට දාගත්තා. ඔයගලන්ට ඕන මේ වීඩියෝ එකද ඕන විදිහට මෙන්න මේ විදිහට YouTube එක දාගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඒ YouTube වීඩියෝ එකට අදාළ link එකක් මෙතන පේනවා. ඔයගොල්ලෝ මේක දිහා නිවැරදිව බලාගෙන හිටියොත් ඔයගොල්ලන්ට ඒක අනිවාර්යෙන් පේනවා. බලන්න මේ YouTube link එක දැම්මම මේක වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනවා. මේක දැම්මම මේක වෙනස් වෙනවා. ඒ වගේ එක විදිහට වෙනස් වෙනවා. ඔයගොල්ලෝ කැමති වීඩියෝ එකක් මේ විදිහට දාගන්න මගේ කියලා නෑ. ඊට පස්සේ මේක අපි සාමාන්‍ය විදිහට copy කරගන්න ඒ link එක highlight කරලා ඊට පස්සේ මම new tab එකක් open කරලා මේ විදිහට type කරනවා YouTube video download කියන එක. ඒක එක සෙකන්ඩ්. ඊට පස්සේ මේ වගේ link විශාල රාශියක් පෙන්නනවා. ඒක මට අවශ්‍ය වෙන link දෙකක් තියෙනවා. මේ ක්‍රම දෙකටම කරන විදිය මම අනිවාර්යෙන් පෙන්නනවා. මේ download YouTube video for free YouTube video. මෙතන පළවෙනි ක්‍රමය මම අනුගමනය කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලම පළවෙනි link එකේ එක සැරයක් ක්ලික් කරන්න. සමහර වෙලාවට මේව busy වුණාම වැඩ කරන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මෙතන අපි අර copy කරගත්ත එක paste කරන්න. paste කරගත්තට පස්සේ මෙතන ටිකක් වෙලා load වෙලා මෙන්න මේ වගේ interface එකකට එයි. ඉතින් මගේ link එකේ තිබ්බ වීඩියෝ එක හරිම පුදුමයි. මේ link එක ගැහුවා විතරක් මේ YouTube වීඩියෝ එක එනවා. ඊපස්සේ මෙතන ඔයගලන්ට ඕන නම් interface එකෙන් මේ විදිහට දාන්න. වීඩියෝ නැතුව සද්ද විතරක් ඕන නම් එහෙමයි. download දුන්නට පස්සේ අපිට මේ විදිහට interface පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට ඒ වගේ blog ඒ වගේ ඒව පෙන්නනවා. ඔයගොල්ලෝ මේ වගේ download වෙනවා. ඊට පස්සේ මම තව අනිත් link එකකින් ගිහිල්ලා මේ විදිහට YouTube ඉන්න paste කරලා ඒ link එකම downloading දුන්නට පස්සේ මේ විදිහට YouTube මම මෙන්න මේ වගේ download දෙන්න ඒව busy හින්දා තමයි මේ ටිකක් load දෙන්නේ නැත්තේ. මේවා හවස් වරුවට දවල් වරුවට වගේ කරනවා නම් මේවා simple. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයගොල්ලෝ කල්පනා කරන්න නැති මම කියා දුන්නේ නෑ නේද? දැන් pen එකට දාගන්න ඉන්නේ. මේක අනිවාර්ය සාර්ථක ක්‍රමයක් බොරු කියන්නේ. ඒක අනිවාර්යෙන් download වෙනවා ඔයගොල්ලන්ගේ PC එකට. pen එකට දාගන්න ඉදී කිව්වේ නෑ නේද? එහෙම කියලා ඔයගොල්ලෝ තරහ වෙලා ඇත්තේ. මම අනිවාර්යෙන් part 2 වීඩියෝ එකෙන් ගේනවා ඒක.
ඔයගොල්ලෝ part 2 වීඩියෝ එකකින් මම අනිවාර්යෙන් ගෙනියමු. මතක ඇතුව මගේ YouTube ස්ටෝරි එක like comment subscribe කරලා තියාගන්න.